ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්තුනි, බුද්ධ කියන නාමය අපි නිතර අහන එකක්. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කියන නාමය ලෝකයේ කිසි කෙනෙකුට භාවිතා කරන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් ගොඩක් අය හිතනවා ඒක තරම් භාවිතා කරන්න පුළුවන් දෙයක් කියලා. ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ විවිධ තැන්වල විවිධ අය භාවිතා කරනවා. මම මේකට හොඳ කතාවක් ඔයගලන්ට කියලා දෙන්නම්. බුදුරජාණන් වහන්සේ දවසක් උන්වහන්සේ හුදකලාවේ වැලි සහිත ප්‍රදේශයක උන්වහන්සේ වඩිනවා. වැඩලා උන්වහන්සේ රුක් සෙවණක වාඩි වෙලා ඉන්නවා. ඒ වෙලාවේ මේ ද්‍රෝණ කියලා බමුණෙක් බ්‍රාහ්මණ වංශයයි මේ බමුණා එයත් ඒ ගමනක් යනවා ඒ පාරේ. යන ගමන් එයා දැක්කා මේ වැල්ලේ සුවිශේෂ වූ පාසටහන් තියෙනවා. අර දහසක් චක්‍ර ලක්ෂණ තියෙන, නිම්වලලු තියෙන සිරිපා සටහන් දැක්කා. ඇත්තට බුදුරජාණන් වහන්සේ සිරිපතුල් වල ඒ ලක්ෂණ තිබුණා. විවිධාකාර චක්‍ර ලක්ෂණ තිබුණා. ඒක දැකලා එයා කල්පනා කර අද්භූතයි. ඇත්තෙන්ම මේක මිනිස්සුන්ගේ වෙන්න බෑ. මේක හරිම පුදුම දෙයක්. මොකාගේද මේක කියලා කල්පනා කරා. මෙයා ඒ පාසටහන් දිගේ යනකොට එයාට දකිල්ලව රුක් සෙවණක භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඊට පස්සේ මේ භාග්‍යතුන් වහන්සේව දැකලා ඒ බ්‍රාහ්මණය කළා හරිම අද්භූතයි. හරිම මනස්කාන්තයි. හරිම ලස්සනයි. එයා පුදුමයටපත් වුණා. එයා ළඟට ගිහින් අහනවා භවතානනි ඔබ වහන්සේ දෙවි කෙනෙක්ද? ඊට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරි ලස්සනයි ඒක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණේ මම දෙවියෙක් නොවෙමි. බ්‍රාහ්මණේ මම දෙවියෙක් නොවෙමි. බලන්න ඕගොල්ලෝ හිතන් ඉන්න උත්තරේ මෙතන දෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේගෙන් අහනවා එහෙනම් ඔබ වහන්සේ ආකාශචාරී ගහන්ධාරයේද? යාසින් යන වෙනම කොට්ටාසයක් ඉන්නවා ගහන්ධාරය කියලා. අපි ඔය කියන මේ සංගීත වයන පිරිසක් මේ ලෝකෙට සංගීතය වයන අයට කියන නමක් නෙමෙයි ඒක. ඒක විතර දේව කොටසක්. නමුත් ඒගොල්ලෝ ගාව සංගීතය තියෙනවා. එතකොට ගහන්ධාරයේද කියලා ඇහුවා. බ්‍රාහ්මණේ මම ගහන්ධාරයෙක් නොවෙමි. ඊට පස්සේ ස්වාමී එහෙනම් භවතානනි. දැන් එයා දන්නේ නැනේ බුදුරජාණන් වහන්සේ කියලා. භවතානනි. එහෙනම් ඔබ යක්ෂයෙක්ද? මේ ලෝකෙට අයිති නැති මහා මොකක් හරි යක්ෂ බලවේගයක්ද? ඊට පස්සේ බ්‍රාහ්මණේ මම යක්ෂයෙක් නෙවෙයි. ඊට බුදුරජාණන් වහන්සේ ආයෙ අහනවා එහෙනම් භවතානනි ඔබ මිනිස්සෙක්ද? නෑ ඔයගොල්ලෝ හිතන මොකද? ඔව් කියලාද? නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බ්‍රාහ්මණේ මා මිනිස්සෙකුද නොවෙමි. හරිම පුදුම කතාවක්. අපි මෙතෙක් හිතන් හිටියේ උන්වහන්සේ මිනිස්සෙක් කියලා නේද? අපි මෙතෙක් පුරුදු කරගෙන හිටියේ අපි හිතාගෙන හිටියේ බුදුරජාණන් වහන්සේ මිනිස්සෙක් කියලා නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන බ්‍රාහ්මණේ මම මිනිස්සෙක් නෙවෙයි. මේක දේශනාවේ තියෙන එකක් මම කියන්නේ නැති එකක් නෙමෙයි. මං හිතලා කියන එකක් නෙමෙයි. ඊට පස්සේ බ්‍රාහ්මණයාට අපිට වගේම පුදුම හිතුණා. භාග්‍යතුන් වහන්සේ කියපු දෙයට පුදුම හිතුණා. අහන භවතාරණි ඔබ වහන්සේ මේ මම දෙවියෙක්ද කියලා අහද්දි දෙවියෙක් නෙමෙයි කියනවා. ඔබ වහන්සේ ගාන්ධාරයෙක්ද කියලා අහද්දි ගාන්ධාරයෙක් නෙවෙයි කියලා කියනවා. යක්ෂයෙක්ද කියලා අහද්දි යක්ෂයෙක් නෙවෙයි කියලා කියනවා. බැරිම තැන ඔබ වහන්සේගේ මම ඇහුවනේ මිනිස්සෙක්ද කියලා. ඔබ වහන්සේ කියනවා මිනිස්සෙකුත් නෙවෙයි කියලා. එහෙනම් භවතාරණි ඔබ වහන්සේ කවුද? ඔබ වහන්සේට කවුරු කියලාද අපි කියන්න ඕනේ? බලන්න බුදුරජාණන් වහන්සේ මෙතනදී ලස්සන ප්‍රකාශයක් කරනවා. උන්වහන්සේ දේශනා කරනවා බමුණ මම සියලු ආශ්‍රවයන් ඡය කළපු කෙනෙක්. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ සියලු ආශ්‍රවයන් ඡය කරපු කෙනෙක්. දෙවියන් අතර යම් කිසි කෙනෙක් උපදිනවද යම් ආශ්‍රවයකින් යම් කාමාශ්‍රවයක්, භවආශ්‍රවයක්, අවිජ්ජාශ්‍රවයක් පදනම් වෙලා දෙවියෙක් වෙනවා නම් ලෝකපාලක දෙවියෙක් හරි ලෝකයටම අධිපති දෙවියෙක් හරි කවුරු හරි වෙනවා නම් ඒ දෙවියන්ට තියෙන කෙලෙසය ආශ්‍රවයන් තෘෂ්ණාවන් බ්‍රාහ්මණය මා තුල නැහැ. ඒ නිසා මම දෙවියෙක් නෙවෙයි. බලන්න උන්වහන්සේ දෙවියෙක් නොවන හේතුව.
ඒ දෙවියන්ට තියෙන දුර්වලතා උන්වහන්සේ ගාව නැහැ. ඒ දෙවියන්ට තියෙන කෙලෙස් නැහැ. දෙවියන් ඉක්මවා ගිහිල්ලා ඉන්නේ. අපි දෙවියෝ ශ්‍රේෂ්ඨයි කියලා හිතන් ඉන්න නිසානේ අපිට හිතෙන්නේ එහෙනම් දෙවියෙක් නොවුනහම එහෙනම් මිනිසෙක් වෙන්නේ නැති කියලා. නෑ. උන්වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? දෙවියන් තුල තියෙනවා මේ ආශ්‍රව කියලා જાතියක්. කෙලෙස් જાතියක්. ඒද දෙවිය ලෝකේ උපත කරා ගෙනියනවා යාව. හැබැයි මේ දෙවිය ලෝකේ උපත කරා ගෙනියන්න පදනම් ගන්නා වූ ආශ්‍රවයන් මා තුල නැති නිසා මම දෙවියෙක් නොවේ. ඊට බුදුරජාණන් වහන්සේ දේශනා කරන බ්‍රාහ්මණේ මේ ගාන්ධර්වයන් තුල මේ යක්ෂයන් තුල ඒ උපත කරා ගෙනියන්න යම්කිසි ආශ්‍රවයක් හේතු වෙනවා නම් ඒ ආශ්‍රවේ මා තුල නැහැ. ඒ ආශ්‍රවයෙන් මම නිදහස් වෙලා ඉන්නේ. ඒ නිසා මම ගාන්ධර්වයෙක්වත් මම යක්ෂයෙක්වත් නෙමෙයි. ඊට බුදුරජාණන් වහන්සේ දේශනා කරන බ්‍රාහ්මණය මිනිස්යන් තුල මේ මනුස්ස ලෝකේ උපදින්න ඕන කෙලෙස් තියෙනවා. මිනිස්යන් විදියට හැසිරෙන කෙලෙස් තියෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව තියෙනවා. ඒගොල්ලෝ තුන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තියෙනවා. පංචකාමයන් ටැලිච්චි රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා මේ වගේ නොයේ කෙලෙස් තියෙනවා. ආශ්‍රවයන් තියෙනවා. බ්‍රාහ්මණය මම මේ සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙලා ඉන්නේ. ඒවා ප්‍රහාණය කරලා ඉන්නේ. ඒ නිසා මම මිනිස්සෙකුද නොවේ. ඒ කියලා කියන්නේ උන්වහන්සේ ගාව දෙවියන්ට ඕන ස්වභාවයකුත් නැහැ. මිනිස්යන්ගේ ස්වභාවයකුත් නැහැ. යක්ෂයන්ගේ ස්වභාවයකුත් නැහැ. උන්වහන්සේගේ ගාන්ධර්වයේ ස්වභාවයකුත් නැහැ. මේ ලෝකේ ඉන්න කිසිවෙකුගේ තියෙන ස්වභාවයක් උන්වහන්සේ තුල නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා බ්‍රාහ්මණය ඒක හරියට මේ වගේ කියලා කියනවා. වතුරේ හැදුණු නෙළුම් මලක්, සුදු නෙළුම් මලක්, රත් නෙළුම් මලක් වතුරෙන් උඩට ඇවිල්ලා වතුරේ නොගෑවි පිපෙනවද? අන්න ඒ වගේ කියනවා. මේ ලෝකෙ ඉපදිලා හැදිලා වැඩුණ මම ඒ ලෝකෙන් වෙන් වී, ඒ ලෝකෙට නොඇලී, ඒ ලෝකෙන් නිදහස් වෙලා මම වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා බ්‍රාහ්මණය මට කියන්නේ බුද්ධ කියලා. බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ? බුද්ධ කියලා. බුදුරජාණන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධ කියලා පාවිච්චි කරන්න පුළුවන් ලෝකේ උන්වහන්සේට විතරයි. වෙන කාටවත් ඒක පාවිච්චි කරන්න බෑ. වෙන කවුරු හරි පාවිච්චි කරනවා නම් ඒගොල්ලෝ ඒ බුදුරජාණන් වහන්සේට අගෞරව කරනවා. ඒ ධර්මයට අගෞරව කරනවා. ඒ ශ්‍රේෂ්ඨ වූ ශාස්ත්‍රුන් වහන්සේට අපහාස කරනවා. පෘතජ්ජන පුහුදු මිනිහෙක් විදිහට තමයි ඒගොල්ලෝ හැසිරෙන්නේ. මොකද හේතුව? ඒ අසනීපේ දේවදත්තට තිබුණා. දේවදත්තට තිබුණ අසනීපය මොකද්ද? බුදුරජාණන් වහන්සේ ඝාතනය කරන්න ඕනේ. ඒ ඝාතනය කරපුවම මට බුද්ධත්වයේ ලබා ගන්න පුළුවන් කියලා. බුද්ධත්වයේ කියන එක එහෙම ලබා ගන්න දෙයක් නෙවෙයි. තනතුරක් නෙවෙයි. ඒ නිසා දෙවියන්ටවත් මිනිසුන්ටවත් කිසිම කෙනෙකුට බුද්ධ කියන නාමය පාවිච්චි කරන්න බෑ. ඒක පාවිච්චි කරන්න පුළුවන් ලෝකේ තුන් ලෝකෙටම සුදුසුකම් ලැබලා හිටියේ බුදුරජාන් වහන්සේ පමණයි. ඒ නිසා මේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ ගැන සිහි කරනකොට බුද්ධ කියලා තමයි අපිට සිහි කරන්න තියෙන්නේ. උන්වහන්සේ මිනිස්සෙක් නොවේ. උන්වහන්සේ දෙවියෙක් නොවේ. උන්වහන්සේ ගාන්ධර්වෙක් නොවේ. උන්වහන්සේ යක්ෂයෙක් නොවේ. මේ ලෝකයේ සියලු දෙවි බඹුන් බ්‍රහ්මයන් ආදී සියලු සත්‍යයන්ට තියෙන කිසිදු ආශ්‍රවයක් උන්වහන්සේ ගාව තිබුණේ නැති නිසා, උන්වහන්සේ කිසිවෙකුගේ කොට්ටාසයට අයිති නොවන නිසා උන්වහන්සේට තනි නමක් තියෙනවා බුද්ධ කියලා. ඒ උතුම් ශාස්ත්‍රඥ වහන්සේ ගැන සිත පහදවා ගැනීමට උන්වහන්සේ පෙන්වා වදාළා වූ මාර්ගය ගමන් කිරීමට අප සෑම සියලු දෙනාටම ඒ භාග්‍යතුන් වහන්සේගේ ගුණ සිහිපත් වේවා. හැම දිනාටම තිරුවන් සරණයි.